අපි ඊළඟට කතා කරමු වාතී ස්ථාන වාතස්ථාන. වාතයේ තියෙන ස්ථාන වාතස්ථාන කියලා අපි කතා කරමු. මේ කොටස කතා කරලා අපි අද දවසේ වාතයේ තියෙන කොටසක් මේ වාසස්ථාන කියන කොටස නවත්තලා මේ අද දවසේ මේ පාඩම ඉවර කරමු. විශ්වයේ වාතයෙන් තොර ස්ථානයක් සොයාගත නොහැකි මෙන්ම ශරීරයේ වාතයෙන් තොර ස්ථානයක් සොයාගත නොහැකි. එහෙනම් මේ ශරීරයේද මේ විශ්වයේද අවකාශය තුලද අපිට හොයාගන්න බැහැ වාතය නැති තැන. එහෙනම් වාතය තැන නැති තැන කියන්නේ එතන ජීවියෙක් තියෙන විදිහකුත් නැහැ. හරි. එහෙමනම් අපි රෝගියෙක් ගත්තාම මිනිස්සෙක් සතෙක් කවුරු හෝ කෙනෙක් ගත්තාම ඒ කොටසක වාතය නැත්තම් මොකද? ඒ කොටස මල බවට දෝෂ ධාතු මල වෙනවනේ. හරි. එහෙමනම් එහෙම සොයාගන්න නෑ. ලෝකේ වාතයේ බලපවත්වන ස්ථාන ඇත. එමෙන්ම ශාරීරියේ වාතයේ බලපවත්වන ස්ථාන පවතී. එහෙනම් මේ දෙකටම ස්ථාන තියෙනවා. ඒ ලෝකේ වාතයේ පවත්වන ස්ථානක් තියෙනවා වගේම තමයි ශරීරයේ මානව ශරීරයේ තියෙනවා. සත්ත්ව ශරීරයේ තියෙනවා ප්‍රධාන ස්ථාන පවතිනවා. මොකද්ද? පක්ෂාවාසයේ හේවත් අප ගන්න ආහාර පැස වූ පසු ජීර්ණය වූ පසු අප ගන්න ආහාර ජීර්ණය වූ පසු මොකද්ද? කිට්ට කොටස් කියලා කියන්නේ මල කොටස්. පවතින ස්ථානයේ නැත්නම් මලාශය මල ආශ්‍රය කරන ස්ථාන මොනවද කියන්නේ? මොකද්ද මේ උත්තරල මේ කියන්නේ? අප ගන්න ආහාර පැස වූ පසු ජීර්ණය වුණාට පස්සේ කට්ට කොටස්. කට්ට කියන්නේ හයිය දේවල්. කට්ට මල කොටස්. පවතින ස්ථානයේ නැත්නම් මලාශය. මොකද මලාශය කියලා කියන්නේ? ඒ කියන්නේ මලල ෂේ වෙලා නැති. ඔව් මලාශය. එහෙනම් මොකද මල ආශ්‍රය කරන ස්ථානය තමයි මේකද කියන්නේ පක්ෂාවාසයේ අප ගන්න ආහාර පැස වූ පසු ජීර්ණය වුණාට පස්සේ මේක තේරෙනකන් අපි කියනවා අපි ගන්න ආහාර ජීර්ණය වුණාට පස්සේ කිට්ට කොටස් වරහන් ඇතුලේ මල කොටස් පවතින ස්ථානය මොනවද? අපි මේවා ආහාර ජීර්ණපද ආහාර ගත්තට පස්සේ ඒකේ මල කොටස් බුද්ධ මාර්ගයේ අන්න හරි ස්ථානයේ නැත්නම් මලාශය කියලා අපි කියනවා ආශ්‍රය කරන ස්ථාන කියලා කියන. එහෙනම් කොහෙද මේ තියෙනවා කියන්නේ මේ වාතය? වාතස්ථානේ. බුද්ධ මාර්ගය තුල තියෙනවා කියලා තියෙනවා වාතස්ථාන. මහාන්තයේ තියෙනවද? මහාන්තයේ තියෙනවද මොනවද? මහාන්තයේ ආහාර දිනවීම අර චලනයේ. ඔව් සුද්ධාන්තයෙන් පස්සේ මහාන්තයට දානවා ආහාරවල කොටස් උරා ගන්න. ඒකේ තියෙනවා. එහෙනම් ඒක සාමාන්‍ය මේ වාතයේ තියෙන ඕනේද? අනිවාර්යෙන්ම තියෙනවා.